දෙන්න පුළුවන් උපරිම සහනය තමයි හාල් කිලෝ 20ක් රජයේ සේවකයන් ණයට දෙන්න. දැන් අපේ ආවුරේ නිකන් හරි ණය ගෙව්වේ නැත්තම් බත් මුට්ටිය තමයි උස්ස යන්න වෙන්නේ. බත් මුට්ටිය තමයි උස්ස යන්න වෙන්නේ. හැබැයි ඉතින් මෙයාට ගෙට පැනලා බත් මුට්ටිය උස්සලා පුරුදුයි. අපි පොඩි කාලේ මේ වැඩි හිටියෝ දන්නවා. නේ කොහෙන් හරි එතනට තමයි පයින්නේ ආයේ. ආවේ කාර් එකක් ලක්ෂ 12ට දෙනවා කියලා. ආවේ දියුණු රටක් පෝසත් රටක් හදනවා කියලා. දැන් අන්තිමට ගමේ අහිංසක අම්මා තාත්තගේ බත් මුට්ටි රට කෙලින්න හදන්නේ. මේක තමයි මෙයාගේ දේශපාලනය. සලස්මක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. එක පැත්තකින් මිරටේ ජාතීන් අතර අසමගිය හදන්න උත්සාහ කරනවා. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සැලසුම් සහගතව ජනතාව බෙදා වෙන් කළ පාලනය කරන්න උත්සාහ කරන්නේ. බුද්ධ්‍යංශ දුර්වල කරනවා. ජාතික ආරක්ෂාව දුර්වල කරනවා. කර්මාන්ත ශාලා වැහෙනවා. රැකියාව අහිමි වෙනවා. අහිමි වෙන රැකියාව වලට විකල්පය මොකද්ද? අලුතෙන් රැකියාව නිෂ්පාදනය රැකියාව උත්පාදනය කරන ආණ්ඩුවේ සැලසුම මොනවද? දීවරගේ තෙල් මිල. මේ තියෙන මිලට තෙල් ගහගෙන ගිහලා මාළු වල්ලන් ඇවිල්ලා හරියන්නේ නැහැ. දීවර ජනතාව දන්නවා. හැබැයි මොකක්ද ආණ්ඩුවේ විකල්පේ? දීවරගේ තෙල් ටිකට සහනයක් දෙනවද? අපි බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා එදා මාල්දැල් දීවරගේ ප්‍රශ්නේ කතා කරයි කියලා. ගොවි උද්ඝෝෂණ කරනවා රට හැමතැනම. ඒ ගැන කතා කරයි කියලා. දීවරගේ තෙල් වලට සහනයක් දෙන්න ජනාධිපතිවරයා වැඩ පිළිලක් හදලා ඇති කියලා. නෑ. අපේ හැමරේ අද අපි මේ ගමෙන් ගමට එන්නේ. කොට්ටාස වලට. ඔබ තමුන්නාසලා මුණ ගැහෙන්නේ. අද හැම පක්ෂයකටම ඡන්දෙ දීපු අය මෙතන ඉන්නවා. ආණ්ඩුවක් පත් කරගත්තා. නේද බහුතරයක් ජනතාව. බලාපොරොත්තු ඇතුව. අද අසීමිත බොරු කියලා බලයට ආපු ආණ්ඩුවක්. බොරු කියලා බලයට ආපමණක් නෙවෙයි බලේ ඉන්නත් බොරු කියන ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. අපි දැක්ක පහුගිය දිනේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට එනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි බලාපොරොත්තු වුණේ ජීවන වියදම අඩු කිරීම ගැන කතා කරයි කියලා. ගෝවියාගේ පොහොර ප්‍රශ්න ගැන කතා කරයි කියලා. වී මිල පිළිබඳව කතා කරයි කියලා. කර්මාශාලා වැහෙනවා. මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නේ කොහොමද කියන වැඩපිළිවෙල පිළිබඳව කතා කරයි කියලා. නෑ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ හැමෝම පොලිසිය මාධ්‍ය ප්‍රකාශකේ වැඩේ කරනවා. පොලිසිය මාධ්‍ය ප්‍රකාශකේ. ඒ මනුස්සයා කල්පනා කරන්නේ නැති දැන් මේ මනුස්සයා ප්‍රෙස් එකේ වාඩි වෙලා මොකද්ද කියන්නේ කියලා. කමක් නෑ. ආණ්ඩුවට වැඩ බැරි නම් ආණ්ඩුවට වැඩ බැරි වෙනකොට ආණ්ඩුව මොකද්ද කරන්නේ? තමන්ගේ නොහැකියාව වහගන්න මර්ධනය කරනවා. පරීක්ෂණ කටයුතු කරන්න එපා කියලා කවුරුත් කියන්නේ නැහැ. කරන්න ඕනේ. ගල් ලඟුරු නැව් ගෙනත් වෙන්න ඕනේ බාල ගල් ලඟුරු ගෙනාපුවා. වැඩිම මිලකට ලෝකේ වැඩිම මිලක් දීලා තෙල් ගත්තේ ඇයි කියන එක පිළිබඳව හොයන්න ඕනේ. හාල් පිටරටින් ගෙනල්ලා ගෝවියාගේ වී කැපෙනකොට ඒ පිටරටින් ගේන්නේ හේතුව මොකද්ද කියලා හොයන්න ඕනේ. වරායෙන් පන්නපු කන්ටේනර් 320 හොයන්න ඕනේ. ඒව හොයන්න ඕනේ. හැබැයි ඒව හොයන ගමන් මෙරටේ ජනතාවගේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න ඕනේ. ජනතාවගේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න ඕනේ. ආණ්ඩුවේ මොකද්ද වැඩපිළිවෙල? ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකද්ද රටේ ජනතාවගේ ජීවන වියදමට දරා ගන්න පුළුවන් තැනකට ගේන්න? තමන්ගේ බාල ගල් අඟුරු නිසා වැඩි මිලට තෙල් ගත්තු නිසා දිනෙන් දින විදුලි බිල වැඩි වෙනවා. පෙට්‍රල් ඩීසල් මිල වැඩි වෙනවා අපේ හැමදෙරෝනේ. දරා ගන්න බෑ ජනතාවට. ආහාර වල මිල දිනෙන් දින ඉහළ යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යනවා. හැබැයි මේවට සහනයක් දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. දෙන්න පුළුවන් උපරිම සහනය තමයි හාල් කිලෝ 20ක් රජයේ සේවකයන් ණයට දෙන්න. දැන් අපේ ආවුරේ නිකන් හරි ණය ගෙව්වේ නැත්තම් බත් මුට්ටිය තමයි උස්ස යන්න වෙන්නේ.
බත් මුට්ටිය තමයි උස්ස යන්න වෙන්නේ. හැබැයි ඉතින් මෙයාට ගෙට පැනලා බත් මුට්ටිය උස්සලා පුරුදුයි. අපි පොඩි කාලේ මේ වැඩි හිටියෝ දන්නවා. නේ කොහෙන් හරි එතනට තමයි පයින්නේ ආයේ. ආවේ කාර් එකක් ලක්ෂ 12ට දෙනවා කියලා. ආවේ දියුණු රටක් පෝසත් රටක් හදනවා කියලා. දැන් අන්තිමට ගමේ අහිංසක අම්මා තාත්තගේ බත් මුට්ටි රට කියලා ඉන්න හදන්නේ. මේක තමයි මෙයාගේ දේශපාලනය. සලස්මක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. එක පැත්තකින් මිරටේ ජාතීන් අතර අසමගිය හදන්න උත්සාහ කරනවා. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සැලසුම් සහගතව ජනතාව බෙදා වෙන් කළ පාලනය කරන්න උත්සාහ කරන්නේ. බුද්ධ්‍යංශ දුර්වල කරනවා. ජාතික ආරක්ෂාව දුර්වල කරනවා. කර්මාන්ත ශාලා වැහෙනවා. රැකියාව අහිමි වෙනවා. අහිමි වෙන රැකියාව වලට විකල්පය මොකද්ද? අලුතෙන් රැකියාව නිෂ්පාදනය රැකියාව උත්පාදනය කරන ආණ්ඩුවේ සැලසුම මොනවද? දීවරගේ තෙල් මිල. මේ තියෙන මිලට තෙල් ගහගෙන ගිහලා මාළු වල්ලන් ඇවිල්ලා හරියන්නේ නැහැ. දීවර ජනතාව දන්නවා. හැබැයි මොකක්ද ආණ්ඩුවේ විකල්පය? දීවරගේ තෙල් ටිකට සහනයක් දෙනවද? අපි බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා එදා මාල්දැල් දීවරයන්ගේ ප්‍රශ්නේ කතා කරයි කියලා. ගොවි උද්ඝෝෂණ කරනවා රට හැමතැනම. ඒ ගැන කතා කරයි කියලා. දීවරගේ තෙල් වලට සහනයක් දෙන්න ජනාධිපතිවරයා වැඩ පිළිලක් හදලා ඇති කියලා. නෑ. ආණ්ඩුවට ඒවා පිළිබඳව ප්‍රශ්නයක් නෑ. දැන් උසස් පෙළ ලියන දරුවන්ගේ විභාගයේ කලින් ගත්තු නිසා අපේ හැමරේ ලොකු මානසික පීඩනයක්. උසස් පෙළ ලියන දරුවෝ දෙමව්පියෝ දන්නවා. තරුණ පිරිස එක දන්නවා. අද ආණ්ඩුව මොකද්ද මේකට කරන්නේ? මොකද්ද ආණ්ඩුවේ පැල සැලැස්ම? මේකට මැදිහත් වෙනවද? අහුම්කම් දෙනවද? අද රටේ ජනතාවගේ ප්‍රශ්න වලට අහුම්කම් දෙන්න කෙනෙක් නෑ අපේ හැමතුරේ. අහුම්කම් දෙන්න කෙනෙක් නෑ. උසස් පෙළ දරුවෝ මානසික පීඩනයකට පත් වෙලා තියෙනවා තමන්ගේ විභාග දින නිසා. අධ්‍යාපන අමාත්‍යවරියට අධ්‍යාපන අමාත්‍යාංශේ කවුද මේකට අහුම්කම් දෙන්නේ? මම දැක්ක පහුගිය දිනේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති මන්දිරය අර බේරවැව වටේ සුද්ධ කරනවා. ඩෙන්ගු වලට. ඩෙන්ගු රෝගී 50000ක් වෙනකන් ඉන්න උනා ඔක සුද්ධ කරන්න. ඩෙන්ගු රෝගී 50000ක් යනකන් ඉන්න උනා අපි හරියට ඒක සුද්ධ කරගන්න. මේ ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපතිතුමාට ආයේ කාර්යාලය සුද්ධ කරගන්න බෑ. ඩෙන්ගු රෝගී 50000ක් ආවම තමයි ඒක මතක් වෙලා තියෙන්නේ. අද රෝහල් පිරিলা ඉතිරිලා ඩෙන්ගු රෝගීන්ගෙන්. සමහර මාලිමාවේ ජේවිපීගේ ප්‍රාදේශ සභාවට කතා කරාම අඩුම ගානේ රෝගීන් 10ක් ඉන්න ඕනලු තෙල් ගහන්න. දුම් අල්ලන්න. දුම් ගහන්න. ප්‍රාදේශ සභාවේ ආණ්ඩුවේ වගකීම මොකද්ද? රෝගී ප්‍රමාණය අඩු කරගන්න. එක රෝගියෙක් හරි ඉන්නවා කියලා දැනගත්තම අනිත් දරුවෝ ටික බේර ගන්න. නෑ මෙයාලා බලන් ඉන්නවා තව 9කට හැදෙනකම්. නිල සුද්ධ කරන්න. නිකන් හරි අපේ හාමුදුරනේ මිත්‍රවරුනි අම්මේ තාත්තේ මෙයා ඉන්නකොට කොවිඩ් වසංගතේම ආව නම් වෙන දේ හිතා ගන්න බෑ. කොවිඩ් තියෙන කාලේ ඇවිල්ලා කිව්වොත් අපේ ගමේ කොවිඩ් රෝගියෙක් ඉන්නවා නිරෝධායනය වෙන්න ඕන කිව්වොත් 10ක් යනකම් ඉන්න ඕන කියයි. අද තමන්ගේ වැඩ බැරිකම පමණක් නෙවෙයි අපේ හාමුදුරේ වුමනාව නැහැ. මේ අවශ්‍යතාවයක් නැහැ. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න වලට ආණ්ඩුව මැදිහත් වෙනකොට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරාම ඔවුන් කියන්නේ මොකද? වෛද්‍යවරු හොරු. දීවරයාගේ ප්‍රශ්නේ දීවරයා මැදිහත් වුණාම ආපෝ ඔය හොරු ඉන්නේ. දීවරයෝ නෙවෙයි ඉන්නේ. ගොවියාගේ ප්‍රශ්න කිව්වම ඔය ඉන්නේ කසිප්පුකාරයෙක්. ගරුතර මහා සංඝරත්නයේ අපේ හාමුදුරනේ සැලසුම් සහගතව ගහනවා. මෙරටේ ජනතාව ආගමෙන් ඈත් කරන ආණ්ඩුව උත්සාහ කරන්නේ. ආගමෙන් තරුණ પરම්පරාව ඈත් කරන සැලසුම් සහගත උත්සාහයක් කරනවා. මේ ක්‍රියාදාමය ඇතුලේ සමස්ත සමාජෙම කඩාවට්ටලා රට ජාති ආගම විනාශ වුණක් කමන්නේ නැහැ. Tamanට රාජ්‍ය පාලනය කරගෙන යන්න බලහත්කාරයෙන් හරි ආණ්ඩු කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒකනේ කියන්නේ. අපි අවුරුදු 20කට යන්නේ නැහැ. 50කට යන්නේ නැහැ. එහෙමනේ කියන්නේ. හැබැයි ඉන්න අවුරුද්දේ වැඩක් කරන්නේත් නැහැ. 20ක් ඉන්න තමයි බලාපොරොත්තුව. 30ක් ඉන්න තමයි බලාපොරොත්තුව. හැබැයි ඉන්න අවුරුද්දේ
මෙලෝ වැඩක් කරන්නේත් නැහැ. එහෙනම් අපි ආණ්ඩුවට කියන්නේ දැන්වත්. ඔබ පත් වෙලා අවුරුදු දෙකකට ආසන්නයිද? දැන්වත් මොකක් හරි කරන්න. මොකක් හරි වැඩක් කරන්න ගම්වලට ඇවිල්ලා. ඔබ අපි මේ රටේ තරුණ පරම්පරාව අනාගතයේ ලෝකයේ පිළිබඳ අවබෝධයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා. මේ ගමේ අම්මා තාත්තගේ දරුවෝට ඕනේ තමන්ගේ දරුවෝට හොඳ අධ්‍යාපනයක් දෙන්න. තාක්ෂණයක් දෙක බද්ධ වෙච්ච සමාජයකට ගොඩනගන්න. ඔබට ඕනේ ඔබේ දරුවන්ව ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ බවට පත් කරන්න. අද ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් බවට ඔබේ දරුවා පත් කරනවා තියා ඔබට ඔබේ දරුවට උගන්න ගන්න විදියක් නැති ආර්ථිකයක් බවට පත් වෙලා තියෙනවා. කර්මාශාලා වැහිලා ඒ කර්මාශාලා වෙන රටවල වලට ගෙනියනවා. මේ ගම්වල පොල්ලාසේ නිෂ්පාදන තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඩොලර් බිලියනයක් දක්වා නිෂ්පාදන පිටරට යන ප්‍රමාණය වැඩි කරුවා. අද එතනින් එහාට ආණ්ඩුවට අරගෙන යන්න බැරි වෙලා තියෙනවා. අසීමිත බදු බරක් ජනතාවට දරා ගන්න බැරි. දිනෙන් දින ආණ්ඩුවේ විකල්පය මොකද්ද? IMF එකට යනවා. අපේ ප්‍රශ්නේ කියනවා. රටේ ජනතාව හරි අමාරුවෙන් ඉන්න කියලා කියනවා. මේ ඔක්කොම කියලා ගෙදර එනකොට බද්ද වැඩි කරගෙන එනවා. ආණ්ඩුව රාජ්‍ය ආදායම පෙන්නනවා කියලා මොකද්ද කියන්නේ? බදු වැඩි කරනවා දිනෙන් දින. තවත් පැත්තකින් ආර්ථික අපහසුතාවයට පත් වෙන ජනතාවට සහනයක් දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. පෞගේ කාලේ දිත්වා කුණාටුවා පවුල් 35000කට වැඩිය තාවකාලික නිවාසවල ඉන්නේ. එක කුලියට එක කූඩාරම්වල ආණ්ඩුවට බැරි වෙලා තිනවා මෙයාට විකල්ප ඉඩම් පෙන්නන්න. පාරවල් ටික හදන්න. පාලම් ටික හදාගන්න. පන්සල් ටික හදාගන්න. අඩුම ගානේ සැලැස්මක්වත් නැහැ ආණ්ඩුවට. එහෙනම් මගේ ආදරණීය අම්මේ තාත්තේ මිත්‍රවරුනි. අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකර දැන්වත් වැඩ කරන්න. අපි එකතු වෙමු. පහුගිය මැතිවරණවල අපිට ඡන්ද දීපු නොදීපු බොහෝ පිරිසක් මෙතන ඉන්නවා. අපි අනාගතය දිහා බලමු. අපි ඔබේ දරුවන්ට ගොඩනගන්න පුළුවන් දරුවන්ට ගැළපෙන දේශපාලන බලවේගයක් අපි ගොඩනගමු. ඔබට හම්බෙන්න පුළුවන් කතා කරන්න පුළුවන් දේශපාලන නායකයෝ ගම්මනින් අපි අලුතෙන් හදමු. අපිට ඕනේ මේ රටේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන දේශපාලන නායකයෝ මිසක් කෙහෙ කෙනත් කැබ් එකේ දාගෙන කොළඹට ගිහිල්ලා ටයි කෝට් එක දාගෙන AC කාමරේ වාඩි වෙලා ගමට ගරහන අය නෙවෙයි. ගම හඳුනන ගමත් එක්ක ජීවත් වෙන දේශපාලන පිරිසක් අපි බිහි කරමු. මම සතුටු වෙනවා අපි සභාපතිතුමා අතික සභාපතිතුමා තරුණ සභාපතිවරයෙක් විදියට අද මේ පහුගිය මැතිවරණ කාලේ අපි සභා කීපයක් අපේ හැමරේ පිහිටෙව්වේ. එක සභාවක් පුතලම සභාව ජනතාවට වැඩ කරනවා. මොකද අපේ පක්ෂයට අපිත් දෙක හිටපු අයට අපේ හැමරේ වැඩ කළ පුරුදුයි. අපේ ඇඟේ තියෙන මොකක් හරි කරන්න ඕනේ කියලා. ආණ්ඩුව නොකරත් සභාවෙන් හරි දෝෂනේ දාලා මේ කරමු කියන තැන. මානසිකත්වයේ ඉන්න වැඩ කරන්න උවමනාව තියෙන පිරිසක් ඉන්නේ. ඊට තරුණ කණ්ඩායමක් ඒකරාශී වෙලා මේ ප්‍රාදේශ සභාව නායකත්වයේ දීලා දක්ෂ විදිහට වැඩ කටයුතු කරනවා වගේම අපි එකතු වෙමු. අපි ගමෙන් ගමට යමු. මේ තරුණ පිරිසක් බොහොමයක් අද මෙතන ඉන්නවා. ඒ ඔබ අප කෙරෙහි තබන විශ්වාසය. ඒ විශ්වාසයේ මත පදනම් වෙච්ච දෙවන්ත දේශපාලන බලවේගයක් ගොඩනගන්න අපි ඒකරාශී වෙමු කියන ආරාධනයත් කරමින් ඔබ සියලු දෙනාට සුබ